එන්නකෝ අද මාත් එක්කම ගිලම්පස පූජාවක් සූදානම් කරන්න. ඉතින් මෙන්න මේ පේන්නේ කීකිරින්දියේ කොළ. මේව ගන්නේ අර අපේ ඔළුවේ ගන්න තෙල් තියෙනවනේ. අන්නේ තෙල් හිඳිනකොට සුවඳෙන්න තමයි මේ කොළ ගන්නෙ. ඉතින් මේ පේන්නේ පොල්පලා කොළ. ඔයාට පුළුවන් මෙන්න මේ පොල්පලා කොළ ටිකක් කඩලා අරගෙන හොඳට තම්බලා අන්නේ තම්බපු වතුර බුදුහාමුදුරන්ට පූජා කරන්න. ඒක හොඳ ඖෂධීය පානයක්. ඉතින් පොල්පලා වලට අමතරව මම අද ගන්නවා මෙන්න මේ නිල් කටරොළු මල. ඉතින් නිල් කටරොළු මල ඔයා දන්නවනේ විශ්මිත ගුණයන් තියෙන පානයක්. ඉතින් මෙන්න මේකත් අපිට පුළුවන් හොඳට පානයක් විදිහට සකසලා බුදුහාමුදුරන්ට පූජා කරන්න. ඉතින් අනිවාර්යෙන් ඔයා මේ නිල් කටරොළු මල අරගත්තට පස්සේ මෙන්න මේ කොළ පාට කෑල්ල කඩලා අයින් කරන්න ඕන. කඩලා අයින් කරලා ඒකේ සත්තු හිම ඉන්නවා නම් අයින් කරලා හොඳට සෝදලා අරගන්න ඕන. ඉතින් ගිලම්පස පූජා කරාට පස්සේ දීර්ඝායුෂ ලැබෙනෝ, ධෛර්ය සම්පන්න වෙනෝ, ශරීර සපය ලැබෙනෝ, පැහැපත් වර්ණයක් ලැබෙනෝ, එතකොට කීර්තිරාවය ලැබෙනෝ, සිසිල් වෙච්ච කයක් ලැබෙනෝ, සංසාරේ කොහේ හිටියත් පැන් ලැබෙනෝ. මෙන්න මේ වගේ ආනිශංස ගොඩාක් ඔයාට හම්බ වෙනවා. ඉතින් අපි කරන්න ඕන මෙන්න මේ දේවල් පූජා කරනකොට හොඳට පිරිසිදුවට සද්භාවයෙන් පූජා කරන එක තමයි කරන්න ඕන. ඉතින් මතක ඇතිව මේ ගිලම්පස හදනකොට හොඳට උතුරවපු වතුර අරගන්න ඕන. වතුර පෙරලා ගන්නවා නම් තවත් හොඳයි. ඒ වගේම තමයි දැන් අපි ගිලම්පස හදන භාජන තියෙනවනේ. එතකොට මේ හැන්දි, මේ ගෑරුප්පු වගේ දේවල් අපිට උමනා වෙනවනේ. ඉතින් මෙන්න මේ භාජන නම් මම සෙට් එකක්ම ගෙදර ගෙනහලා තියාගෙන ඉන්නවා. මේ දේවල් ගන්නේ මේ ගිලම්පස හදන්න, බුද්ධ පූජාව තියන්න අන්නේ වැඩවලට විතරයි. වෙන කිසිම දෙයකට අපි මේ භාජන ගෙදර පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් ඔයාටත් පුළුවන් එමිහිට එක එක හරි කමක් නැහැ. මෙන්න මේ විදිහට බඩු ටිකක් ගෙනහලා තියාගන්න. හරි එහෙනම් අපි දැන් සකස් කරගනිපු මේ ගිලම්පස ටික අපේ භාජන වලට පිරාගමුකෝ. ඉතින් බුදුහාමුදුරන්ට ගිලම්පස පූජා කරනවා කියන්නේ මහත් පිනක් රැස් වෙන උතුම් කාර්යයක්. ඉතින් ඒ වගේම තමයි සාමාන්‍යයෙන් අපි අපේ ආගම අදහනකොට අපි ඒකට පේ වෙලා වගේනේ කරන්නේ. අපේ හිත මාර විදියට සංසුන් වෙනවා. අන්නේ සංසුන් වීම ඇතුලේ අපිට දැනෙනවා හරි අමෝഘම තෘප්තියක්. ඒ කියන්නේ අපිට හරීම මානසික සහනයක් ලැබෙනවා. අන්න ඒ දේ ලැබෙන එකට තමයි අපි වැඩිපුරම කැමති. ඒ කියන්නේ අපි මේ වෙලාවට හොඳට හැම අතින්ම හොඳට පිරිසිදු වෙලා සංසුන් මනසක් තියාගෙන තමයි මේ දේවල් සූදානම් කරන්නේ. අපි ලෞතර අම්මාමෑණි සම්මා සම්බුදුරජාණන් වහන්සේට මෙන්න මේ පූජාවන් පූජා කරමු, පූජා වේවා කියලා හිතාගෙන තමයි අපි මේ දේවල් පූජා කරන්නේ. ඉතින් ලොකුවට සල්ලි වියදම් කරලා පින්කම් කරන්න ඕනෙම නෑ. ඔයාට පුළුවන් ඔයාගේ ගෙදර තිබෙන දේවල් වලින් අපිට නිකම්ම හොයා ගන්න පුළුවන් දේවල් වලින් පොඩ්ඩක් වටේ ඇවිදලා බැලුවට පස්සේ මේ දේවල් හොයාගෙන මේ දේවල් සකස් කරලා සදහැසිතින් පූජා කරන්න. එහෙනම් ඕගොල්ලෝ හැමෝටම තෙරුවන් සරණයි. ආයෙ අලුත් වීඩියෝ එකකින් හමු වෙමුකෝ. මතක ඇතිව ඔයා සීනිදාර ගිලම්පස පූජා කරා නම් බුදුහාමුදුරන්ට පූජා කරලා ඉක්මනින් ඒවා අයින් කරලා දාන්න. මොකද නැත්තම් කෝඹියනවනේ. ආයෙ එහෙනම් අලුත් වීඩියෝ එකකින් හමු වෙමුකෝ. මාව subscribe කරන්න අමතක කරන්න එපා. හැමෝටම තෙරුවන් සරණයි. ගිහින් එන්නම්.